ආයුබෝවන් සරණ ජ්‍යොතිෂ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අපි බලමු කටක ලග්න හිමි ඔබගේ ගති ගුණ කොහොමද කියලා. ගොඩක් වෙලාවට කටක ලග්නයෙන් උපන් ඔබගේ හිතට අධිපති චන්ද්‍රයා හිමි ලග්නයෙන් තමයි ඉපදිලා තියෙන්නේ. සිතුවිලි වලට අධිපති තමයි මේ කටක රාශියේ හිමිකාරය වන චන්ද්‍රයා. ඉතින් ගොඩක් වෙලාවට මේ අයට උසස් සිතුවිලි තියෙනවා. ඒ වගේම හරි තීක්ෂණ බුද්ධියක් තියෙනවයි කියලා පෙන්නනවා. හැබැයි මෙයාලා සාමාන්‍යයෙන් දකින්න දේ කරන්න හරි සමර්ථයි. ඒ කියන්නේ දෙයක් දැක්කම කරන්න පුළුවන් මේ අයට බලාගෙන. එතකොට තමාගේ යහපත් ගතිය නිසා අනුන්ගේ බස් ඒ කියන්නේ අනුන්ගේ දේවල් විශ්වාස කරලා නිකන් ඒ පැත්තට නැඹුරු වෙන තාවයක් පෙන්눔 කරනවා. ඒ වගේම තමයි ක්‍රියාවෙහි නම් හරිම සූරයි. උදාර අදහස් තියෙනවා මේ අයට. ඍජු අදහස් තියෙනවා කියලා පේනවා මෙයාලව දැක්කම. සංගමන රහස් නම් ඉතා අඩුයි මේ අයගේ. ඉතින් ධනවත් වෙන්න පුළුවන් කියලා පෙන්눔 කරනවා. ඉතින් සමහර විට මහා ධනවතොත් වෙනවා මේ කටක රාශියෙන් උපන් අය. ඒ වගේම තමයි අබුදරු ආදීන්ට ඇති තද ඇල්ම නිසා ගෙදරම වාසය කරන්න තමයි මෙයාලා කැමති. ඉතින් නිර්භීත වාක් මෙන්ම බිය ගුළුද වෙනවා යම්කිසි තැන්වලදී. මිත්‍රයන් ඇති කරගන්නවා වගේම නැතිත් වෙනවා මේ අයට. ඉතින් ගොඩක් වෙලාවට විපතට හරි බයයි මේ අය. විපත්ති වලට හරි බයයි. ගොඩක් වෙලාවට ඒ වගේ වැඩවලට කලින් මේගොල්ලෝ ප්‍රවේශම් වෙනවා. ඒ වගේම තමයි අනුන්ගේ විපතේදී අධිකව කම්පා වෙනවා මේගොල්ලෝ. ඒ වගේම කුඩා සතුන් කෙරෙහිද පොඩි ළමයි කෙරෙහිද තමාට වඩා පහත් අය කෙරෙහිද දුර්වල පක්ෂයේ හෙවත් ස්ත්‍රීන් කෙරෙහිද හිතවත් භාවයක් පෙන්눔 කරනවා. සියලු දුක් කරදර නඩුහප නිന്ദා ප්‍රශංසා මැද්දේ වුවත් ප්‍රකට භාවයට පැමිණෙනවා මේ කටක ලග්නයෙන් උපන් අය. ඉතින් ඉවසිලි ගතිය තරමක් දුරට අඩුයි. තරහ නම් කල් පවතින්නේ නැහැ මේ අයගේ. ඒ වගේම තමයි මේ අය මහා ව්‍යාපාර ගැන සිතනවා. කටයුතුත් ඒ වගේම තමයි සිදු කරන්නේ. ඉතින් විශාල ව්‍යාපාරවල මූලිකත්වය දරන්න පුළුවන් මේ අයට. ඉතින් උස් පාත් වෙන ධනය හා තත්ත්වය මේ අයට ඇති වෙනවා. ඉතින් චන්ද්‍රයා ලග්නේ නම් බොහෝ කොටම එසේම සිද්ධ වෙනවා කියලා පෙන්눔 කරනවා. ආගමික උත්සව වලට ප්‍රියයි. අවවාද දීමට හරිම දක්ෂයි මේ අය. ඉතින් අන්‍යයන්ගේ ආරක්ෂාවට අවවාද දෙතත් තමා ඒවා ගැන ඊතරම් සලකා තමා නම් ආරක්ෂා වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට ලෝකයේ මහ ශ්‍රේෂ්ඨ පුරුෂයෝ මේ ලග්නයෙන් ඉපදිලා ඉන්නවා. ඒ වගේම තමයි මේ අයට හරිම ලෝකෝත්තර අදහස් තියෙනවයි කියලා පෙන්눔 කරනවා. ඉතින් දුර්වලකම් ලෙස මේ අයගේ නිරූපණය වෙන්නේ අධික අනුකම්පාවත් වහා කිපීමත් හා නොයිවසිලිකමත් උස්පාත් වන තත්වයන් තමයි. ඉතින් මේ අයගේ රෝග විදියට ගන්න පුළුවන් අපිට ගලනාලය ආමාශය අසනීප අර්ශස් රෝගය නිතර බඩ පිපුම පිත්තාදික රෝග පහසුවෙන් හැදෙන්න පුළුවන් කියලා පෙන්눔 කරනවා කටක ලග්නයෙන් උපන් ඔබට. ඉතින් ඔයාලා කටක ලග්නේ උපන් අය නම් ඔයාලගේ ගති පැවතුම් මේ වගේද කියලා බලන්න. ඉතින් තවත් වටිනා වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන බලාපොරොත්තු වෙමි. මම අදට මෙතනින් සමුගන්නවා. මම සරණ ජ්‍යොතිෂ සේවය වෙනුවෙන් ජ්‍යොතිර්වේදිනී චතුරි ප්‍රනාන්දු. තෙරුවන් සරණයි.